ඌට තාමත් ඕස්ට්‍රේලියාව ශතකය ලබාගෙන නැති වුණත් ඔහු තාමත් හොඳින් ක්‍රීඩා කරන ෆිස්නෝ හොඳ රිද්මයකින් ඉන්නවා. නමුත් ඌට තාමත් ඕස්ට්‍රේලියාව ශතකයක් ලබා ගන්න බැරුව ටෙස්ට් ශතකයක්. ඌ මෙතන ගාවලට එන්නේ ඒක කොහොම හරි කරගන්න. ඉතින් ඒ අදිහා බලන්න. ඔවුන් ඒ වගේ හැරි බ්‍රූක් ලබ් නතර ඉන්නවා, බෙන් ටැකටල් නතර ඉන්නවා. ඒ වගේම ඔවුන් කන්වර්ට් ජේම්ස් වින්ස් ලබ් නතර ඉන්නවා, බෙන් ස්ටොක් වගේ ලබ් හරි කරාද කියලා කියන්න බෑ පිටින්. ඩිනෝන්ටේ ෆෝම් එකේ ඉන්නවා. නමුත් ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් ටිකක් උන්ට යම් කිසි ආකාරයක ප්‍රශ්න දීපැත්තේ මෙතන ඔවුන්ගේ ඕපනින් එකේ ඩේවිඩ් වෝනර්ගේ සමගැනීමත් එක්ක උන්ට ඒ වගේ ආරම්භ පිටුවට තමයි හොයාගන්න බැරුණා. ගිය පොරගස්තක තරඟාවලියේ සෑම් කොන්ස්ටන්ට්ස් පිළිබඳව දැනුම් කරත් ඔහු දැන් රිද්මේ නැහැ. ඒක උන්ට ලොකු ප්‍රශ්නයක්. ස්මන් කමාජාගේ වයසත් එක්ක ඔහු තාම හැඳින් ලකුණු අතර නැහැ. ශ්‍රී ලංකා සංචාරය ලකුණු අතර ලබා ගැනීම ඇරෙන ඔහු ලොකු දක්ෂතාවයක් දැක්වෙන නම් පුර අවස්ථාව ලැබෙවි. ඉතින් අනිත් ආරම්භ පිටිකාරව දෙක තාම හිතාගන්න බැහැ. ඒකේ අංක 3ට කැමරන් ග්‍රීන්ට මානස් ලැබුෂෙන් දෙක හිතාගන්න බැහැ. ග්‍රීන් අංක 3 තිබුණු ස්ථානවල යම් කිසි ආකාරයක සාර්ථක වුණේ. ඒ වගේම ලැබුෂෙන් ඔවුන්ගේ පළමු පෙර තරඟාවලිය කණ්ඩායම නිලයට ගිහලා අනිත් පළමු පෙර තරඟාවල මේ ශතක හතරක් ලබාගෙන හරි කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහු වෙන පුළුවන් අංක 3 නම් ස්ටිව් ස්මිත් යම් කිසි ආකාරයක ලකුණු අතර ඉන්නවා. නමුත් ඌ මගේ තරඟාවලිය කොහොම ලකුණු අතර යනවා. ට්‍රැවිස් සෙට් ටිකක් විත් මේ නැති ගතියක් තියෙනවා. ඇලෙක්ස් කියරිගෙන් තාම ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ තැන බොබ් ටෙස්ටර් ක්‍රීඩා කරලා කැරපන් ග්‍රීන් ක්‍රීඩා කරලා හිතා ගන්න බෑ. නමුත් ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම හිතයි පන්දුවේ වන්න ටැක් කමින්ස් පළමු ටෙස්ට් එකකින් නැති වුණත් ඔහුව සමානම එක්කෙනෙක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ කන්ඩිෂන් වල හොඳම ප්ලේ ගන්න. ඒ තමයි ස්කොටි බෝලන්. ඉතින් ඔහු කොයි වෙලාවෙ කොයි විදියට ක්‍රියාත්මක වෙලා හිතාගෙන පිළිබඳ වෙන්නේ. ඒ වගේම එංගලන්තයේ වැඩි පුංගේ පන්දුවේම ජෝසෙල් රුට් හොඳ ඉන්නවා. ඒ වගේම ප්‍රොබ්ලම් මිචෙල් ස්ටාර්ක්ස් සෑහෙන හොඳින් පන්දු යවනවා. ඒ වගේ තමයි එංගලන්තයේ නැතිම දේ. උන්ට හොඳ ස්පිනර් කෙනෙක් නැහැ නම් ඕස්ට්‍රේලියාවේ හොඳ ස්පිනර් කෙනෙක් ඉන්නවා. මේ තමයි උඩ ඕස්ට්‍රේලියාවේ ඕන තරම් කඩලු තියෙනවා. කඩු 500 වෙඩි නේ ගරන් තියෙනවා. ඉතින් මේකත් එක පිටි කරනාශයෙන් එංගලන්තයේ ඉස්සරහින් පන්දුවේ මාෂේ